බුද්ධං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං මේ නිවාස සංකීර්ණයේ පදිංචි වෙලා සිටින හැමෝම එකතු වෙලා පදිංචි කරුවන් එකතු වෙලා නිවැසියන් එකතු වෙලා මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ 2023 වර්ෂයේ බක් මහා උළෙල විශේෂයෙන්ම මේ බක් මහා උළෙල පහුගිය වර්ෂ කිහිපේ මං හිතන්නේ හරියට ඉෂ්ට සිද්ධ කරගන්නට හැකියාව ලැබුණෙත් නැහැ. හැබැයි පහුගිය කාලේ දෙලින් සූදානම් කරගෙන තියෙනවා. මේ කටයුත්ත සූදානම් කරගන්නේ විශේෂයෙන්ම මේ ඉසුරු උයන ප්‍රදේශයේ වාසී සියලුම දෙනා. නිවැසියන් සියලුම දෙනා එකතු වුණේ තමන්ගේ එකමුතු බව වර්ධනය කරගන්නට මේ දරුවන්ට මේ ඇවිල්ලා ඉන්න වැඩිහිටි හැම කෙනෙකුටම විනෝදයේ උදෙසා සතුට උදෙසා පිරිස එකතු වෙලා මම හිතන්නේ මහ විශාල පිරිසක් අද මේ ස්ථානයට එකතු වෙයි. ඒ හැමෝම වෙනුවෙන් මම හිතන්නේ කෑම බීමත් සූදානම් කරලා ක්‍රීඩා තරඟත් සූදානම් කරලා තියෙන වෙලාවේ කල් වේලා වැඩිය ගන්නෙ නෑ. ඔබ හැම කෙනෙකුටම නැවත වතාවක් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ කෙටි අනුශාසනයේ නිමාවටපත් කරනවා. ඔබේ බලාපොරොත්තු ඔබ සිතන පතන ආයුරින් මේ කටයුතු හැම එකක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකමත් භාවයටම පත් වේවා කියලා අවසාන වශයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඔහොම වන්දනා කරගන්න ආශිර්වාද ගාථාව කියමින් මේ කටයුතු නිමා කරන්න. සරණයි ඔබේ සියලුම කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සඵලමත් භාවයටම පත් වේවා. මේ කටයුතු ආරම්භ කිරීමටයි මේ සූදානම් වෙන්නේ. ඒ සඳහා ප්‍රථමයෙන් ජාතික ගීය ගායනා කිරීමට අප සියලු දෙනා අසුනලින් නැගිටිමු. පොල් තෙල් පහන් දැල්වීමටයි අපගේ මේ සූදානම.
ඉතිරේවා නවවසරේ ඉතිරේවා නවවසරේ සාමයේ ගීතයේ රැවුනගී දස අතේ සාමයේ ගීතයේ රැවුනගී දස අතේ ඉතිරේවා නවවසරේ ඉතිරේවා නවවසරේ දුක් දුම්නස නැති වුණා නව වසර එළඹුණා කවුද තුජා ප්‍රීතිවන්න මතු කරමු පල්දුනා දුම්නස නැති වුණා නව වසර එළඹුණා කවුද තුජා ප්‍රීතිවන්න Bulletin adunu sirasapani lakande kiriti kodamadu sarikara bulletin adunu sirasapani samaye geetaye raunagi samaye geetaye raunagi itireva navasare අපි අවුරුද්දක ඉන්නවනේ තෙලංගාන වල ඉතින් අපි මේක අර දෙකට විතර කියනවා මොකද තාම දෙන්නේ නැහැ වාගේ හරි ඉස්සරහට තියෙන්නේ අර ඉස්සර තරගේ වගේමයි එතනින් පටන් අරගෙන සංයෝග කරලා ගියා හරිලා සමීරා කරලා ගියා කියන අපුරුවක් බලන්න දෙකයි දෙවෙනි වගේ මෙතන කියනවා අපි අපේ කරුණකරුවන්ට පාරෙන් චුට්ටක් අයින් වෙලා සහයෝගය දෙමු නේද? ඈතට ඈතට එකයි තුනයි එනවා හරි හරි අපේ දෙවනි වටය දෙකයි දෙවනි වටේ ආරම්භ කරා දෙවනි වටේ ආරම්භ කරා ඔව් 3-4 යනවා දෙවනි වටේ ආරම්භ කරලා තියෙන්නේ ඉඩ දෙන්න දෙපැත්තට ඉඩ දෙන්න සූදානම් වෙන අතරතුර මෙතනින් ගියා. ඔහම පාර එක තැනක පුස්පත් තියෙනවා එතනින් හැරුණා.
පටන් ගන්න. 2 3 විවෘත කාන්තා ජීවිත තරගයේ නිමාව තමයි සම්පූර්ණුනේ. අපි අවුරුදු 20ක් 30ක් අතර ගමනා දිවීමට අවසන් තරගකාරිය අවසන් තරගකාරිය තරගයේ දිවගන්නවා. එයා පුටුවක් තියෙනවා. පුටුව අල්ලලා ඉන්න නෙමෙයි පුටුව වටේ කැරකිලා ඉන්න. ආයේ සමීරලා ගෙවල්ලා තියෙන පුටුව. ආයේ පුටුව වටේ කැරකිලා මෙතෙන් එනකොට ඉවරයි. එක වටේයි දුවන්න බැරි නම් ඇවිදින්න. ඇවිද්දත් බෑග් කරනවා. හරිද අපි ලෑස්තිද? තරගය දියුවේ නැති වුණත් ඇවිද්දත් තෑගි තියෙනවා. ඒක නිසා හිමිට යනවා. හරිද ලෑස්තිද? නෑ එක දෙක තුනට විතරයි. අම්මෝ. මගේ කවුන්ට් එක 1 2 3 3 කියනකොට දුවන්න. ඔන්න අපි ලෑස්තිද? හරි. තවත් තරගකාරියක්. තවත් ඉදිරිපත් වෙනවා. එන්න පිටිපස්සෙනුත් එනවා. අයන අපි වැඩිපුරම මේ තරගයට සහභාගී උනන්දු දෙන්නේ මේ ඉසව්වේද කොහෙද? හොඳයි. ඉසව්ව හොඳයි. එක වටේ තියෙන්නේ. අපි අවුරුදු 20 තවදුරටත් දැවි ඉන්න ඕනේ. අපි ලෑස්තිද? අපි ලෑස්ති. ඊළඟට ගෙවල්ලාකට ගියා පුටුවන්නේ කරකුණා සමීර්ලා ගෙවල්ලාකට ගියා පුටුවන්නේ කරකුණා මෙතෙන්ට ආවා. පුටු දෙකක් තියෙනවා පාර දෙපැත්තේ. පුටුව වටේට කරකිලා ඉන්න තමයි තියෙන්නේ. හරිද? ලෑස්තිද? 1 තරගයේ වුණු වෙන්න පුළුවන් අපේ කාන්තා මාර්ගයේ තව දෙන්න තුන්දෙනෙක් ළඟට ඉන්න. අටන් අරන් ඉවර වෙනකම් නොනවත්වම අප්පුඩි දෙමු නේද? ඊළඟ තරගයේ තියෙන්නේ මේ අවුරුදු 3ට තියෙන අඩු. 21ක් 34 කාන්තා තරගය 21ක් තරගයට ලෑස්තිලා ඉන්න. මහත් සන්තෝෂයි. අවුරුදු 3ට වැඩි කාන්තා තරගය. ඔන්න ඒවා දෙවියා දුක්ඛේනියා හතරවෙනියා පස්වෙනියා අපිට දුවන්න බැරි නම් ඇවිදලා කියන්න අපිට දවසට ඉන්න තියෙනවා. තරගයේ ඉවර කරන එක තමයි තරගය අවසන් කරන එක තමයි වැදගත්ම කාරණාව අපිට. පුළුවන්. හරි අපිට ඉස්සරහට එන්න මේ තුන්වෙනි ස්ථානය ඔන්නේ තුන්වෙනි ස්ථානය. 1 2 3 තරගය අවසන් කරන මේ වැදෙන්නේ නැහැ අක්කා. අවසන් වෙනකම් අපි අපුඩි සල්ලා දෙන්නේ. තරගය අවසන් කරනවා මේ අවස්ථාවට. Come on. අපේ තරුණ ජාවය. දෙවතරේලා ඉදිරියට. දෙවතරේලා ඉදිරියට. ප්‍රථම තරගකාරිය අපිට මේනා. දෙවන තරගකාරිය කියලා පිළිවෙලින් ඔන්න බැවිනවා අපේ කාන්තා තරගයේ පළවෙනි ස්ථානය. පළවෙනි ස්ථානය බැවිනවා. බලමු දෙවන ස්ථානය. දෙවන ස්ථානය ඇවිදිනවා. තරගයක් කොට හතරක් තුන්වෙනි ස්ථානය විනා ගන්න කියලා. හරි තුන්වෙනියට තරගය ඉවර කරන්න ඕනේ. තරගය ඉවර කරන්න. අපි අපුඩියක් දැම්ම හැම තරගකාරියෙක්ටම. අපිට දෙමු ඔක්කොම. මේ බලවත් පිළිම මත ඔයා හිතුවද අපේ කාර්යය නවත්තයි කියලා ආදාවන එකක් කියලා වෙලිච්චි. ප්‍රෑක්ටිකල් කරේ. මේක එනවා ගොඩේ දාලා හරි. තරගකරුවන් දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. සංවිධායක මණ්ඩලයේ කවුරු හරි මේ වේදිකාවකට ලැබෙන්න මේ අනිත් තරගයේ කවුරු සඳහා සූදානම් වෙනවා. හරි මේක කියලා අයියෙන් දුවන්න එපා. කලබලයක් නෑ වාසියක් ගන්න එපා. අර දෙක ඉවර කරලා සහයෝගයෙන් ඔක්කොම එකට ඉවර කරන්න පුළුවන්. එකට වෙන්නත් වෙනවා. හරිද? මොන අපිට එන්න මේ තරගේ ටික පුරුදු කාලේ දාන්න පොඩි වගේ පටන් ගන්නකොටම ඔන්න සූදානම්ද? එකයි
අපි කවුරුත් හම්බුණා වාගේ තරඟ අවස්ථාවේ ආරම්භය. ඉතින් අපි තරඟ ඉස්සම දුරු වෙයි කියලායි. අනිවාර්යයෙන්ම බලන්නකො තුන්වෙනි කාව හරි දුරු වෙයි දැන්. टोपी है टीम में ताकि सब पे ना वाला अबे उसको आवा अरे ये भाई आओ इन्ने आओ इन्नो अबे इन्नो වේදිකාව ඉදිරියට පැමිණෙන්න. දෙවන ස්ථානය මින්දෙනු. සමාරාධි වීම ලිසෝමි. මෙලකට අවුරුදු 13ත් 20ත් අතර සමාරාධි වීම. දෙවන ස්ථානය දමිනු. දමුදු ඉන්නවද නැත්නම් දමුදු වෙනුවෙන් තව කවුරු හරි එක්කෙනෙක් ඉදිරිපත් වෙන්නේ ත්‍යාගය ලබා ගැනීම සඳහා? හොඳයි. දෙවන ස්ථානය සනිදු.
එයාගේ ලබා ගැනීම සඳහා ඒ අදාළ දරුවා නැත්නම් අපි අත්පොඩි සන්නාදය ලබා දෙමු අපේ දරුවන්ට. ප්‍රථම ස්ථානය ලබා ගන්නේ ඩුලාරා. ඉතින් උණුසුම් අත්පොළ සන්නාදයක් දෙන්න ඉතින් මේ අපේ බබාලා කට්ටියට ලෑස්ති වෙන්න කියලා. අවුරුදු 50න් ඉහළ දිවීමේ ඉසව ගමහරා දිවීමේ ඉසව දින ඒකටත් ලෑස්ති වෙන්න 21ක් 34 කාන්තා ප්‍රථම ස්ථානය විශ්මි. අල්ලි 50න් ඉහළ දුවන ඔක්කොටම තෑග්ගක් දෙනවා අපි. අවුරුදු 50න් ඉහළ දුවන සහභාගී වෙන සියලුම දෙනාට අපි ත්‍යාගයක් සූදානම් කර තිබෙනවා. දෙවන ස්ථානය චමිලා කුමාරි. අත්පොළ සන්නාදය ලබා දෙමු අපි. ෆොටෝ එක ගන්න. මේ පැත්ත බලන්න. ආවා. නෑ කටකට බලන්න. මේ පැත්ත බලන්න. දෙවන ස්ථානය මෙයාට රොස් වදමා. නැද්දපා. නැද්ද. මේ පැත්ත බලන්න. ප්‍රථම වැඳපා මරනවා මේ පැත්ත බලන්න වැඳපා මරනවා වැඳපා හොඳයි මේ පොඩයි දෙවන ස්ථානය පිනත්ය. ප්‍රථම ස්ථානය තුල්නෙත්. මේ පැත්ත ඉතින් මේ පැත්ත ප්‍රථම දළදරු කියන පළමු ජයග්‍රහණ රාම කිට්ටුයි බලමු. බලමු දෙවෙනි තරඟකරු
ඔන්න නේ මුට්ටියට හිමින් ඔළුවේ ඉන්න පැත්ත හොයාගන්න බෑ කෙලින්ද මෙන්න කියලා ඕන්න හැරෙන්නත් පුළුවන් හොඳයි. අප්පුඩියක් දෙන්න. ඔන්න උණුවේ පැතුමයි එන්න උණුවේ පැතුම් පාලි එක බොහොම ආසන්නයි වාලි අලියා කියන එකක් තමයි. ඉතින් අර මං කිව්වා වගේ ඊළඟට ආස්තා පොල් ගෑමේ තරගේ තියෙන විරුද්ධ සංවිධායක මණ්ඩලයෙන් පිට කවුරු හරි පොඩ්ඩක් බලන්න අපි පොල් ගෙඩි විස්ස සූදානම්ද කියලා. විසාවට සහභාගී වෙන පොල් ගෑම විසාවට සහභාගී වෙන්න සිටින ඔබට අපි පුංචි කාලයක් ලබා දෙනවා. ඒ අතරතුර එක්සා ඉක්මනට සූදානම් වෙන්න කියලා මතක් කරන ගමන් ඊළඟ තරඟකාරීගේ අවස්ථාව. අප්පුඩි ගහන්න කියලා හැම වෙලේම මතක් කරන්න. ඔව් අප්පුඩියක් දෙන්න. තාසන්නයි. තාමත් ආසන්නයි. ගාවේවා. ඔන්න මගේ පුතේ පොඩි ළමයින්ව අයින් කරන්න. හැම වෙලේම හරි පාරේ යන්න. හරි. අදී යනවාද? මට නම් හිතෙනවා මේ පාර නම් කනාමු කියලා ගන්න ලබා ගන්න. කොහොම ළමයි අප්පුඩි ගන්නවද? තුන කරකවන්න ඕනේ. ඔව් විදියට නාලා ඒ පිටිකාව. අවදානේ පිටින්න කානු. සමීර මහතා කෙලින් තියන්න කරකවලා. අපි බලමු අවස්ථාව ලබා ගන්නද කියලා. ඔව් උණුසුම් තරගයක් යනවා පැතුම් අයින් වෙන්න පැතුම් උණුසුම් තරගයක් වෙන්න පුළුවන් නම් පැතුම් පොඩ්ඩක් අයින් වෙන්න. පැතුම් පාරේ බලමු අපි. සමාජික එක්කගෙන කවුරුන් ඔව් මේ අවස්ථාවේදී තවත් තරඟකාරියක් නාවදත් ප්‍රහාරය විදැල්ලි. අපි බලමුකෝ අප්පුඩිය. අප්පුඩිය ඔන්න යනවා ඉදිරියට වැඩි යනවා. ඊටම යනවා. මුට්ටිය පේනවා. අපිට මුට්ටිය පේනවා. ඒට මුට්ටිය. ඔව් මේ අවස්ථාවේදී වැඩි යනවා. දෙසටම ඇදී යනවා. ඇදී යනවා. මල්ලි පොල් ගහේ හෙවණුත් නැහැ. ඉන්නේ අමාරුවේ. කියලා වැඩක් නැහැ. ඇදිලා යනවා. මේ කැපවීම. ඉතින් බලමු අවස්ථාව. ප්‍රේක්ෂකාගාරයේ උණුසුම් හඬ මැද්දේ ඕන්න ගැව්වා. සුවකෙමෙත්තට කෙලින් යනවා මල්ලි. පොට්ටම් පරිස්සමට. ඔව්. ඒ පාර නම් ගහනවා. ඒ පාර නම් ගහනවා. ළඟටම යනවා. පොඩ්ඩක් ඉස්සරහට ගෙන ළඟට ගියා. අනිවාර්යෙන් ගහනවා. ගහන්නේ හරිම මුට්ටිය. ඇන්ගල් එක හොඳයි. පැතුම් පැත්ත වෙනස් වෙලා තියෙන්නේ පැතුම් පරිස්සමේ. ඔව් ඉතා උණුසුම් තරගයක්. කොචියා එකක් නෑනේ කට්ටිය කෝ. බොහොම ආරක්ෂාකාරී පියවරවල වල ඉන්නේ. මල්ලි ළඟට ගයි වගේ. බොහොම ඉවසිලිවත්ව. අනිවාර්යෙන් ගහනවා අයියෝ ඔකට. පොඩ්ඩක් ඉස්සරහට ගියා ගහනවා අනිවාර්යෙන්. මගේ බබාලා අයින් වෙන්න උදේ පොඩ්ඩක් ඈතට වෙලා ඉන්න.
නාමීර පුංචි ළමයි චුට්ටක් අපි ඔතනින් අයින් වෙමු නේද? සෑහෙන වෙලාවක් අරගෙන බොහොම සීරු මාරුවට බලන්නේ කැපවීම. උනාගේ හොඳයි. කොහොම කට්ටියද කියන්නේ? අපුඩියක් වනේ. අප්පුඩියක් කොහොනේ එක පිළිවෙතර කරුවා මේ වරට පිළිවෙත් පියවර මනිමින් ඉදිරියට ඇදෙන්නේ. ඒනම් පළපුරුදු තරගකාරී. වමට නම් වම දකුණට දකුණ වමටමයි යන්නේ. දකුණත් හොඳයි දකුණත් හොඳයි. මිත්‍රාට කියුත් තාම අපි ඉතන ඉස්සරහටම යන්න පුළුවන් මේක. පොඩ්ඩක් කරනවත් හොඳයි. ආස්තාව ගිනි කියලා. මේක පහසු වෙනවා. යවබඩු ආවබඩු ගාවල කියන්නේ අපි දන්නේ මොනවා කරගන්නේද කියලා. අක්කේ මුට්ටියට ගහන්න ඕනේ. බලා ගන්න මුට්ටිය කනට ගැසීමේ අවස්ථාව. මුට්ටිය කනට ගැසීමේ අවස්ථාව ඉතාසන්නයි හොඳ වෙලාවට මල්ලි හොඳ වෙලාවට මල්ලි ඒක හොඳම වෙලාව මල්ලි ඔව් හොඳම වෙලාව අවස්ථාව ගිලිහි යන. ඔව් වැඩි යනවා ඔව් මේ පාරෙන් ගහනවා. පන්දුව නිදැල්ලේ ඇයි තියෙනවා පන්දුව නිදැල්ලේ ඇයි දෝසයක් තියෙනවා නිදැල්ල යන්නේ. අපි බලමු අවස්ථාව ලබා ගන්නේද කියලා. එළියන්නලු ඉස්රාඩන්නලු හැරෙන්නලු කැරකෙන්නලු මොකක් කරන්නද? ජයග්‍රහණය ලබා ගයිද? ලාමකලඳ පොළඳලියන් එලකියේ ලාමකලඳ පොළඳලියන් එලකියේ හැමෝගෙම උපදේශ පිටට අරගෙන කැරකෙන්නලු දකුණට යන්නලු වමට යන්නලු පිටිපස්සට එන්නලු දුම සහයෝගය එන්න තියෙන්නේ. අපි ඉක්මන් කරමු. අත් ඉස්සරහට දාන්න 1 2 3 කියනකොට වැඩේ පටන් ගන්න 1යි 2යි 3යි අපි අපෝඩියක් ගමු. රාමෝන් මේ විශ්ව මණ්ඩලයේ පොල් ගාලා පුරුදු ගන්න. නෑ ඒ දිහෙන්න බලන්න පොල් ඉලිප්පිලන කියලා විතරයි කරා. පොල් කඩන චුවරකටම දිනු මල්ලි ඉරවල ජාතින ගොඩක් තියෙනවා එක එක සවට්ටම් වල මේ අවස්ථාව හොඳයි. තමන්ගේ ගෙදර නැති හිරමනේ මොකක්ද කියලා හොයාගන්න. ඒසිය පොල් ගන්න පුළුවන් කියලා ඒසිය පොල් ගන්න පුළුවන් අනිවාර්යයෙන්. ඒක ආරංචියක් තියෙනවා විනිශ්චය මණ්ඩලයේ යාළුවන්ගේ බලනවා කියලා පොල් ඉලිප්පිලා තියෙනවා. ඔක්කොම එක ගහේ පොල් සමහරක් ඒවා කලකිලු අනේ ගන්නේ තේරුවේ පිරිවි අපරාධේ මේකෙන් අපිට පොඩි නිගමනයකට ඉන්න පුළුවන් මල්ලි කොච්චර ගෙදර පොල් ආගෙන යනවද කියලා. අනිවාර්යයෙන්. ඒ වගේම හරියට ගෙදර පොල් ගන්න මොකද කියලා බලා ගන්න පුළුවන්. එක අවස්ථාවක් දැනට පවත්වපු තරඟ වලින් උණුසුම්ම තරඟේ මේකද වන්දා. කොහොම අපිට සන්නාදයක්.
ඔව් අවසන් නදියර යන්නේ නැගිට්ටා එක්කෙනෙක් නැගිට්ටා එක දෙක තුන තුන් දෙනෙක්ව ගන්න හැබැයි පොල් මම මේ නිගමනය කළා පළවෙනිය තෝරන්න අනිවාර්යයෙන්. 1යි 3යි. හරි තරගය අවසන් එකයි 3යි යම් සීමාවකට යනවා බලන්න පළපුරුදු විනිශ්චය මණ්ඩලයක් ඉන්නේ බලන්නේ පොල් දැන් මේ තරගේ විනිශ්චය කරන අපුරුදු අරගෙන නවත්තන්න එපා පොළොන ප්‍රශ්නයක් නෑ එක ගෑනේ අරක බලන්න හොඳයි මෙයා උණුසුම් තරගයක් මේ අවස්ථාවල විට සියලු දෙනා උණුසුම් තරගයක් උණුසුම් තරගය පුම්බන්න ඔව් පළවෙනි තරගකරු හරි එක්කෙනෙක් දින්නා ඔන්න දෙවනි කෙනාගේ බැලුම ගියා තුන්වෙනි ගියා හරි අපි අවස්ථාව සරම ගිලියනවා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කැමති නම් පිවරනකම් පුම්බන්න නැත්තම් බැලුම් පොලේ ඉදර අරන් යන්න. ඉතින් බොහොම නිදහස් තරගයක් කට්ටියගේ අතේ මුදු දිනවා කට්ටිය නියපොතු අවලා ඉන්නේ පොලිස්සන්න එපා අපි අපුඩියක් කරනවා ප්‍රථම ස්ථානයේ විතරයි අපි තෝරන්නේ. ප්‍රථම ස්ථානය මොකද සංවිධායක මණ්ඩලයේ තීරණය අපි නගර සභාවට යද්ද මේ ටික අත්කරන් කොට උදව් දෙන්න කට්ටියත් එක්ක කොරේ ඉඳන් කමීර දෙපාරකට දියමු ඉතර වගේ තේරෙන නවන්න පරිස්සම කරලා බුද්ධ සාක්කුවට දාන්න අපි බලා ගන්නවා පොල්ලස්කෝමේ කොහෙද දාන්නේ අයින් එන්න පොඩ දාන්න කිව්වේ පොඩයි එකපාරයි දාන්න කිව්වේ අපි දාන්න වෙන්නේ ඒක නෑ කො ඔන්න කිව්වේ නෑනේ මේ පැත්තට දාන්න ඔක්කොම
කෙනාව දෙපැත්තේ කොයි පැත්තෙන් හෝ කෑ ගහලා හොයා ගන්න ඕනේ කවුද තමන්ගේ නගරයට අදාළව නම තියෙන කෙනා අනිත් පැත්තේ ඉන්නේ කියලා. මම ආරාධනා කරනවා පස්තර යන්න ඕනේ ආ. ඔක ළඟට ගන්න. අවුලන්නේ කැමති විදිය. හරිද? ලෑස්තිද? 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 1යි 2යි 3යි. හරි දෙවතර හරි ජයග්‍රාහකයන් දෙදෙනෙක් තෝරගෙන ඉවරයි. හරි තරගයේ අවසානයි. සංසම් වෙන තරගයේ අවසානයි. මේක බෑ ඒක පොඩ්ඩක් අයින් කරන්න වෙලා තියෙනවා හේතුව මොකක්ද නෙමෙයි මම කිව්වා මගේ පැහැදිලි ඉන්ස්ට්‍රක්ෂන් එකක් තිබ්බා ඔයගොල්ලෝ වැඩි හිටියෝ දෙපැත්තේ ඉඳන් කෑ ගහන්න කියලා ඔයගොල්ලෝ එක කොටේ මම දන්නේ ඇයි කියලා මම පැහැදිලිව කිව්වා ඒගොල්ලෝනේ දෙපැත්තේ ඉන්න කියලා ඉතින් මේක විනෝදයකට කරන ක්‍රීඩාවක් ඉතින් මේක ඇත්තටම ෆන් එකට කරන ගේම් එකක් ඒකින්ද මේ කවුරුත් තරහ වෙන්න එපා අරයාගේ නම මට ඉස්සෙල්ලා වුණා එයා හින්දා මං මට එන්න බැරි වුණා මට අරගෙන නැති වුණා නැත්නම් මට මේක නේ ඔක්කොටම තෑගි තියෙනවා අපි ළඟ මේක ඇත්තටම ෆන් එකට කරන ගේම් එකක් මේක ගේම් එකේ ෆන් එක ගන්න අපි පටන් ගන්න හදන්නේ ලෑස්තිද 1 2 3 හරි අපිට ජයග්‍රාහක දෙන්නෙක් ඉන්නවා. තාම හොයනවා මට වෙන්නේ. තාම හොයනවා. අපිට තියෙනවා ෆස්ට් ප්‍රයිස් එකට ගිෆ්ට් දෙකක්. සෙකන්ඩ් ප්‍රයිස් එකට කාන්තා නියෝජනය මොකද්ද නම? නමේ? කැපිටි ගෝල් එක. ඔයාට හම්බුනේ මොකද්ද? ෂුවර් නේ? ඉසුරු වෙන අවුරුදු 7 ඉන්න තියෙන්නේ කැපිටි ගෝල් එක. හරි අපි අපේ පිරිමි පාර්ශ්වයෙන් ඉන්නෙක් ඉන්නවා. මොකද්ද හම්බෙච්ච ගමේ නම? මලලන් කඩවල. පොඩ්ඩක් ඉන්න ඔක්කොම ඉන්න මොකද්ද හම්බෙච්ච ගමේ නම? මොකද්ද හම්බෙච්ච ගමේ? මරදන් කඩ. මරදන් කඩවල. හරි බොහොම ෆන් ඉවෙන්ට් එකක්. අයියේ තව මතක් කිරීමක් තියෙනවා. කුඩා ළමුන් සඳහා අපි පවත්වනවා විවිධ ඇඳුම් තරඟය. ඉතින් විවිධ ඇඳුම් තරඟයට සහභාගී වීමට කැමැති සියලුම දෙනා ඒ සඳහා දැන් සූදානම් වෙන්න අපි තව සුළු මොහොතකින් විවිධ ඇඳුම් තරඟය ආරම්භ කරනවා. විවිධ ඇඳුම් තරඟය දැන් වෙලාව බැලුවොත් පහ මාරට. හරි විවිධ ඇඳුම් තරඟය පහ මාරට අපි පවත්වනවා කුඩා ළමුන් සඳහා අවුරුදු 12න් පහළ. ඊළඟට තියෙන්නේ අපි ඔක්කොම බලාගෙන ඉන්නේ මුළුමුලා බලා සිටි ඉවෙන්ට් එක. ඒ අතරතුරේ
වැඩිහිටි කට්ටිය ඔන්න හරිද? ඔන්න පුතේ ඔහෙන් පොට මෙහෙට. කවුද? මෙයාව දාන්න ඉස්සරහට. තා පොඩ පස්සට යන්න පුතේ. පුතේ පොට දෙන්න මේ. අපිට පොඩක් දෙන්න. පොට දෙන්න. හරි. ඔන්න එලා එතන යන්න. අපි එතන යන්න. අයියන්න. හරිද? ඔන්න හයිය. ඒ අකුර එපා පොඩ්ඩක් ජය ගන්නවා පව් නැත්නම් අල්ලගෙන ඉන්න. පුතා මේ ආපහු කවුට් කරනවා. ආයන්න 1 2
හරිද? මං ඉසිල්ල ගන්න. දිනේෂේ නවම ඉන්න. ඔන්න හරිද? ඔය පැත්ත හරිද? එකයි. දෙකයි. හරිද එකයි දෙකයි පොට ඇදලා අල්ලගනින්න මචං. දෙපැත්තෙන් පොඩ්ඩක් ඇදලා අල්ලගන්න. පැත්ත හුරියන්නේ. හරිද හරි දැන් මෙතන හරි පැත්ත හරි අල්ලගන්න. හරිද හරිද එකයි දෙකයි කෙනාට එක්කන ඉඩ අරගෙන අදින්න. සී කණ්ඩායම දෙන්නේ හරිද 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 එකයි දෙකයි ඕගොල්ලෝ හරිද ඔන්න අතාරින්න යන්නේ එකයි දෙකයි ඔන්න එකයි අයිට පුතාලා අයිට දෙකයි තුනයි फाइनल देखाई
ඉන්නවා මෙතන. Dance, boys, dance, girls. Dance, dance, dance. Hurry up, dance. Dance, boys. Dance, boys, dance, girls. Step and down, step and down. Go, parents, here and parents, cheer කරන්න. Okay, start. Cheer, parents, cheer. Boys and girls, dance, dance. Oh. Okay, start again. හරි පුඩු ටික ළඟට ගන්න සංගීතය මණ්ඩලයේ පුඩු ඕ පේරන්ට සිය කරන්න ඕ ගයි ඩාන්ස් ඕ නටන්න ළමයි නටන්න come on boys Okay. මේවයි පස්සට එන්න බෑ. රවුම කැරකිලා යන්න ඕනේ. Okay, dance boys and girls. Báilame como si fuera el último y enséñame ese pasito que no sé, un besito bien suavecito, bebé, taqui taqui, taqui. Ay, pretty, ay, Dios. Báilame como si fuera la última vez y enséñame ese pasito que no sé, un besito bien suavecito, bebé, taqui taqui, taqui taqui, taqui taqui. Eres un besito. Dance, boys, dance, girls. Como Nagasaki. Hurry up, dance, dance. En la discoteca Jenny llegaron los galos aquí No, dance, grande. Y sobresale de tu traje, no trajo participación Dance, grande. trabaje. Es que yo me sé lo que ella cree que ya se sabe. Cuenta que no quiere, pero me tiene espionaje. ඔය මැද්දේ තියෙන පුඩු ටික අයින් කරන්න. No reverse, no reverse. Play. Play. Cheers boys, cheers girls. Go, parents cheers කරන්න. Parents cheers කරන්න.
chairs තියෙනවා no reverse ඉස්සරහා chairs තියෙනවා no reverse okay start විනෝද රශ්මික මල්ලි එන්න ස්ටේජ් එකට ඩාන්ස් කරන්න ඕනේ guys No reverse. Okay. Next round පුළුවන්. අන්තිමය එක පුටුවයි ගෑනු ළමයි දෙන්නයි එක පුටුවයි ගෑනු ළමයි දෙන්නයි ඩාන්ස් කරොත් මේ gift එක හම්බ වෙනවා ඩාන්ස් කරොත්
පහළ ළමා සංගීත පුරු තරගයේ එන්න අවසානය. දුව. ඔයාගේ gift එක බොහොම ස්තුතියි. තරගයට සහභාගී වුණාට. බයි. Reverse back. No reverse. Okay, start again. Going to rain. Start again. Jump up and down and move it all over. Put your hands to the side, put your hands on the ground. Take one step left and one step right. පුටුවක් තියෙනවා. දුවෝත් ගත්ත හැකි. පුටු තියෙනවා. තව පුටු තියෙනවා. තව තියෙනවා. තව තියෙනවා. තව තියෙනවා. තව තියෙනවා. දිව්වොත් ගන්න පුළුවන්. තව තියෙනවා. කොහෙන් හරි පුටුවක් හම්බෙනවා. A little bit of you makes me your man. Come on, dance. පුටුව අල්ලන්න බෑ. Come on. පුටු තියෙනවා. දිව්වොත් පුටු තියෙනවා. දිව්වොත් පුටු තියෙනවා. දිව්වොත් පුටු තියෙනවා. හරි. මෙහෙමයි. පුටු වල ගැප් තියන්න එපා. ඔක්කොමලා එකට. මේවා මේ සාමාන්‍යයෙන් හිමීට වාඩි වෙන්න අදපු පුටු. පරිස්සමට වාඩි වෙන්න. Start again. I'm a fireball. I'm a fireball. It's a worldwide to infinity. You know the roof on fire. We gon' boogie, oogie, and jiggle, wiggle, and dance. We gon' take shots until we fall down. Take off all your clothes. සංගීතනායක මණ්ඩලය පුටු අයින් කරන්න ඈඩ් කරන්න. හරි අපට ගමු. Start again. He's running the game. Now, baby, please, I get a little lead and not little shit. පුටු දියනවා දිව්වොත් පුටු දියනවා දෙකක් තියෙනවා දෙකක්
ඔව් කමහාදී සංගීත පුරුදු ඒක තමයි අයිඩියල් බ්‍රේක් එක. තාරගේ Put the booty and she put it right his head. Walk this way. කරන්න ඕනේ. ඉතින් කියන්න ගතිය. ඩොට් හරි. හරි ගම්. 1, 2, 3, 4. පුටු තියෙනවා දිව්වත් පුටු තියෙනවා වන්න පුටු තියෙනවා දිව්වත් පුටු තියෙනවා මැද්දේ දිව්වත් පුටු තියෙනවා මැද්දේ දිව්වත් පුටු තියෙනවා මැද්දේ සිබ්බත් අපි අයින් කරනවා කරගේ. ජාතිය මගේ අතට පුතේ කවුරුත් පුතේ ගන්න අම්මානේ ඒ හරිය ජප්පේ ගාඩි लेके आया रिंग बन जानी अज मेरी क्वीन तू हरा पर पोस ओए तेरे पर रोज ओए की दसा ජප්පේ ගාඩි මේ ගැප්පක් වෙන්න වෙනවා තාරගේ नाम मेरा लिखा ले बीच नहीं बसी है आगे बढ़ा ले और सर बना ले को बचा ले नसरे को बचा ले और वापस आ ले और फट बना ले डांस ladies and gentlemen dance පුටු තියෙනවා මැද්දේ දිව්වොත් පුටු තියෙනවා දයානියක්ගේ මැද්දේ Go, Mark, move faster. මේක බෑනේ මේකවල ඩාන්ස් කරන්න නෑනේ ඕ ගමහරා දිව නෑ
ඒ බෑග් එක දෙන්න ඩාන්ස් කරේ නැත්තම් ඔයාලට පොට්ටක් කියමු බලන්න ඩාන්ස් කරයි කියලා. අන්න ගැප් මේ දිව්වොත් තියෙනවා මීටර් 100 දිව්වොත් තියෙනවා මීටර් 100 දිව්වොත් තියෙනවා ෆන් එකේ ගේම් එක කරගෙන ස්ටාර්ට් ගේම් මොනම ඩාන්ස් එකකට දිගට යනවා අපිට අනිවාර්යෙන් අපිට එනවා පුතුවලන්න බෑ ගැප් තියන්න බෑ ෆාස්ට් ෆාස්ට් මගේ ළඟ තියෙනවා පුතුවා මේ පුතුවා අරදී හරි අන්න නවතින්න බෑ නටන්න නෑ වගේනේ මේගොල්ලෝ සොයන්නාට සම්බ වේ වගේ නටන කොල්ලට පුටුවක් හම්බ වෙනවා ඒක මම හැමතිස්සෙම දැක්ක දෙයක් clap Celebration, Rajadhana. ක්ලොප් එකක් දෙන්න කට්ටියත් එක ක්ලොප් එකක් දෙන්න අන්තිම හතර දෙනා යන්නේ කෝ කැප්ටන් දෙන්න බෑ දුවන්න මම්මේ පුතුවකට දින ආසාව මේකම දේශපාලඥයෝ වගේ නෝන්නේ පුතුමයි හොයන්නේ කැප්ටන් දෙන්න කරන්න බෑ වෙන පුතුව දාලා යන්නේ ගැප් කරන්න බෑ පස්සර ඩාන්ස් කරන්න බෑ ඉස්සරහට යන්න ඕනේ පස්සර ඩාන්ස් කරන්න බෑ පූර්ණ තව පොඩ්ඩෙන් පුටුවකුත් එක්ක රිවර්ස් බෑ නෝ රිවර්ස් ඩාන්ස් කැමති නම් දුවන්න පුළුවන් වටයක් පුතුව අල්ලන්නත් බෑ අල්ලනවා දැක්කොත් අවුට් පුටුව අල්ලන්න බෑ අල්ලනවා දැක්කත් අවුට් අපි මේක ෆන් ඉවෙන්ට් එකක් කරමු ස්ටාර්ට් අගේන් Evening jogging. Okay, go ahead. Oh, dance කරන්න. කරච්චලා. අයියෝ පොඩි අකමු. Louder, clap. පරාදයි, නංගි පරාදයි පූර්ණට දිනුව දෙනවා. හරි. ඒක නම් ළමා තරගයක්. ඒක නම් ළමා තරගයක්. ඒක නම් වැඩිහිටි තරගයක් නෙමෙයි අයියේ. ඕකට තමයි කියන්නේ. ළමා වැඩි හිටියන්ගේ ඇතුළේ ඉන්න ළමයි ගැන. ඔන්න බලා ගන්න සිංගිති ළමා අවුරුදු. මෙන්න මේ ඕගොල්ලෝ පොර කෑව නේද? බලන්නකො වටේ දිහා ඉතුරු ටික බලාගත්ත හැකි වටේ දැක්කම. දැන් මේ බටෙන් බීම හැමෝම හිතන්නේ හරි ලේසි තරගයක් කියලා. මේක ලේසිම නෑ. හරි එන්න මෙතෙන්ට පොලිමට. එන්න බටේ බීම පොන්න ලේසි බටයක් නෙවෙයි. හරි එන්න මෙතෙන්ට බේලියට ඉන්න. ඕගොල්ලන්ට බටේ ගැන කිව්වනම් බීම වලට පොර ගන්න නෑ ඔච්චර මන් දන්නවා. කඩන්න එපා.
මම කියන්න කඩන්න එපා කවුරුත් බීම එක. බීම එක වහන්න ඔක්කොමලා. කවුරුත් කඩන්න එපා, අරින්න එපා. නැත්නම් තියනවා වහන්න. පේලියට කෝ අර ළමවන් සම්පූර්ණයෙන්ම ඉවර කරලා එහා පැත්තේ ඉන්න අපේ ජජ් බෝඩ් එකේ කෙනෙක්ට දීලා මගේ ළඟට එන්න ඕනේ. ඒ වගේම අපි තෝරන්නේ එක ජයග්‍රාහකයයි. හිම තරංගික අපි එක ජයග්‍රාහකයයි. බෝතලේ තරම් මගේ ළඟට එන්න. බෝතලේ තරම් මගේ ළඟට එන්න. සම්පූර්ණයෙන්ම බීම් බෝතලේ බීලා ඉවර වෙන්න ඕනේ. පොඩ්ඩක්වත් තියෙන්න බෑ. ආ ටිකට් ගත්තා ඉඳගන්න. ඔව් කටේන කොහොමද තියෙන්නේ? බලන්න මේ පැහැදිලිද? කටේට පැහැදිලිද? හරිද? හරි. අත් දෙක දිගාරින්න ඉස්සරහට බෝතලේ මූඩිය පේන්න අත් දෙකට ගන්න බටේ බෝතලේ මූඩි වහන්න බලන්න මූඩි තදද බලන්න ගලවල තිබ්බොත් මූඩි තද කරන්න ආය අරින්න බැරි වෙන්න ඉතින් නැවතත් මම මතක් කරනවා කුඩා ළමුන්ගේ විවිධ තරඟ හොඳම ඇදීම හොඳම හිනාව මේක අපි තියෙනවා ඊළඟට තියෙන්නේ අපේ බැලුම් ඩාන්ස් එක. බැලුම් ඩාන්ස් එකෙන් පස්සේ ෆයිනල් ඉවෙන්ට් එක විදියට පොඩි අයගේ උනේ යනවා. ඉතින් ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න චූටි බබාලා අපි ඊළඟට පටන් ගන්න ඕගොල්ලන්ගේ ඉවෙන්ට් එක. අපි බැලුම් ඩාන්ස් එකද කලින් තියෙන්නේ අයියේ? විවිධානේ. බැලුම් ඩාන්ස් එක කරමු. ඊට පස්සේ අපි විදියට අරගෙන. හරිද? සිංහිති බක්මගේ සමාජිකයන් ලෑස්ති. හරි. අත් දෙක ඉස්සරහට එක අතක බීම බටේ එක අතක බීම බෝතලේ ඉවර වෙනකම් බොන්න ඕනේ. බීල ඉවර වෙලා මගේ ළඟට එන්න ඕනේ. අත් දෙක ඉස්සරහට 1යි 2යි අත් දෙක ඉස්සරහට 2යි 3යි බෙවා මල්ලේ පොඩ ඉරහනා මේක පොඩි කොහොමද මේක ඕක නම් බොන්න බෑ. ඕකෙන් බොන්න බෑ. අදිනවා මරගා කොහොමද තාම අදිනවා නිකන් පවුසරෙන් තෙල් අදිනවා වගේ. අයියේ බටෙන් බොන්න. මේකෙන් බොන්න බා. බටෙන් බොන්න බටේ පිල් බටේ බිව්වා තරංගේ ටීම් එකට එන්න බෑ තරංගේ. අරන්නත් බෑ. හොඳයි නේ ඔය සිස්ටම් එක. අදිනවා කියන්නේ තාම මිලිලීටර් 5ක් බීමු නැති අයත් ඉන්නවා මල්ලි. වැක්කියුම් ක්ලීනර්ස් ටිකක් දාලා මෙහෙට එනවා සද්දේ. බටේ විතරයි. හරි ලේසි වැඩේ නේ. කොහොමද පොරගාවිල්ල බීම හදලා ගන්න. පොරකාරේ ආදීනවා. බීම් බෝතල් දෙන්නද? දෙන්නද? දෙන්න බීම් බෝතල්. දෙන්න අදිනවා ඕගාලා. මේකේ තියෙනවා පොඩි කලාවක් මල්ලි. අමුරගත්ත කට්ටිය යනවා. පොඩි ටෙක්නික් එකක් තියෙන්නේ. බීම බීල ඉවරනට පස්සේ ටෙක්නික් එක ඕන කියලා දෙන්නම්. මතක තියාගන්න බටේ හිල් තියෙනවා. පොඩි ක්ලූ එකක් බටේ හිල් තියෙනවා. අවුට්. අතදිගේ ගියා. නෑ කටටව අපිට බෝතලෙ ගෙනව හරි පටන් ගන්න. ගෝ. ඊට වැඩිය හරි ලේසි ටෙක්නික් එකක් තියෙන්නේ පොඩ්ඩක් ඔළුවෙන් හිතුවොත්. හරි ලේසි ටෙක්නික් එකක්. සමහරකට මට පේනවා වැඩේ කරගෙන යනවා හොඳට. බීම ටික හරියට බෝතලේ ඇල්ලුවොත් බීම බොන්න පුළුවන්. හරියට බෝතලේ ඇල්ලුවොත් බොන්න පුළුවන්. බෝතලේ ඇල කරලා බීම ටික හලන්න බෑ. හැලෙන්න බෑ. පොඩි ටෙක්නික් එකක් තියෙන්නේ. හැලෙන්න බෑ. මේක හොඳ වෙලා කරන අලියා බීම බෝතලයක් නොවේ. ඔව් බීම ඇඟේ හැරිලා තිබ්බොත් අපි දෙවෙනි පාරත් හිතන්න වෙනවා. ඒක හින්දා හලන්න බෑ. හිතර දැන් ලේසි මිලිලීටර් 500ක් බොන්නත් බෑ වගේ දෙන්න තේරෙන්නේ. ආයි බෝ බීම් බෝතල දෙනවද අපිට? ජීවිත කාලෙටම බීම මොනේකුත් නෑ මේ යන විදියට. හැබැයි බීම ඉල්ලගත් විදියට නම් මට හිතෙන්නේ මෙගා බෝතලේ ගන්න දුන්නා නම් ඉවරයි. ඕගොල්ලන්ට සුවේච්ඡාවෙන් ඕන අයින් වෙන්න පුළුවන්.
හිතෝ දරන්නේ ලේසි නෑ නේද? අපි බලමු කවුද හොඳටම කරන්නේ කියලා. වීවාලා ගන්න බැහැ ජයවික්‍රම අයියා වීවාලාගෙන මේ අයියත් වීවාලාගෙන තිනවා මොකෝල් මොන්න බලවන්ද තව ටිකක් අපි තරගේ ජයග්‍රාහකයෝ තේරුවත් මේක පොවලම නවත්තමු පොර කෑලි. කියලා වැඩක් නෑවත් යනවා වැඩේ තාම නිකන් මට පේනවා මැවිලා මේ වෙනකොට යම් තාක් දුරට තාම මිලිලීටර් 10 බීපු නැති කට්ටියගේ බෝතල් තියෙනවා මල්ලි පොඩි ගෑස් ටැංකි ලීක් වෙන සද්දෙකුත් එනවා. සමානක් ගැටිය රෙස්ටොරන්ට් එකේ ගියාම මොනවද මේ විදිහට බොන්නේ. සමහර අය රස විඳිනවා බීම් බෝතලේ දීපහට ඇවිත් තියෙන තරගේ. මේකේ පොඩි ටෙක්නික් එකක් තියෙන්නේ හරියට ඇල්ලුවොත් වැඩේ කරන්න පුළුවන් පොඩි ටෙක්නික් එකක් තියෙන්නේ බොහෝ දැන් ඇදී ඔයා වුන් පොතා ඇඟ පුරා ගිහිල්ලා ගිහින් සමහරක් අය දැන් ටෙක්නික් එක අල්ලගත්ත කට්ටිය යන්තම් යනවා මේ බටේ ඇතුලේ මිය බොන්නනේ බෝතලේ අරගලා බටේ දිගේ බොන්න බෑ. එක්කෙනාටයි chance එක තියෙන්නේ එක්කෙනෙක් ආවට පස්සේ මම කියන්නම් මොකද්ද ටෙක්නික් එක කියලා ලේසි හරිම ලේසි මේ කට්ටියට මේ ටික බොන්න දෙමු ආසාවෙන් ගත්ත බීම් බෝතලේ. ඔව් බොහොම නිකන් සිත් ගන්නාසුළු ටෙක්නික් එකක් තියෙන්නේ හරියට ඇල්ලුවොත් බොන්න පුළුවන් හරියට ඇල්ලුවොත් බොන්න පුළුවන් ඔය සමහර අය නම් හොඳින් අල්ලගෙන තියලා සමහර බෝතල් නම් තාම එහෙමමයි. ඇඟේ හීරෝ ගන්න එපා ඇඟේ හිරුණොත් ඒ විනිශ්චය ගැන අපි සැලකිල්ලට ගන්න වෙනවා මල්ලි අනිවාර්යෙන් මොකද මේ පොර කැවිල්ල හැටියට අනිවාර්යෙන්. බෑ පැතුම් මාරේ පුස්පොල් ගියාද මල්ලි පැහෙන්න බිල්ල. නැත්තම් පිටුකුරු ගියාද බලමු කවුද හොඳටම කරන්නේ කියලා. ජාතංග ඉන්නේ පුරන් දැන් කොහොමද දන්නේ බට තේනවද අපිට ඒ බටේ හිල් තියනවද? ඔව් හරි තීල් ඔව් උණුසුම් තරගයා හිල් බටෙන් බීම අපේ සොයා ගැනීම. ඔය ටෙක්නික් එක අල්ලගත්ත අය ඉන්නවා. හරි තරගයේ දිරු මම කියන්නම් ටෙක්නික් එක බීම් බෝතලේ මිරිකලා කට ළඟට බීම ටික ගන්න ඕගලන්ට බටෙන් බොන්න පුළුවන් දැනුත් පුළුවන් නෑ දැන් නෑ කියන්නේ. හොඳම හිනාව රිවිං නම දෙන්න මයික් එක දෙන්න අතර මයික් අතර දෙන්න අර ගන්න ඕ ඉතින් නිරාවෙන්න ඕන අයියේ හරි අපුඩිය දෙමු අපි. ඉන්නේ Listen me hands up. හරි අයියවද කියලා පුතේ Dilmit Prabhash. නම මොකද පුතේ? Yeah. Yanuria. Bulan Nimsat. Mansala Prabodhi. Shinar. Imet friend. හොඳ සන්නාදයක් දෙන්න Listen me.
මන්සලා ප්‍රබෝධි. අනේ අම්මා මට ගන්න එපා. අර ගන්න එපා. ඔව් අම්මට කියනවා අපි ළමයට ගහන්න එපා කියලා හොඳට පුරුදුයි වගේ යන්නලා. හරි. අම්මෝ අම්මේ ගන්න එපා. නේදනා. මේක ලියන්න. අම්මෝ. ඔතනින් පුටු ටිකක් තියලා මාටි කරා. පියත් හරි මෙතන ඉඳගෙන. අපි අත්පොළ සටහන ලබා දෙමු. යා කවුද? මේ ආල්කන් කරනවා. යා කවුද කියලා කියන්නේ? මම ටීචර් කෙනෙක්. ඒ ඔය ඉවෙන්ට් එකකට දින්නේ. ඔන්න දැන් මම ළමයි. මට මොන හරි උගන්වන්නකෝ. මොන හරි උගන්වන්නකෝ. හරි. අපි මෙතනින්ම මෙහෙම ස්ටේජ් එකේ අයිනට කරමු. හරි. මල්ලි මට විනාඩියක් දෙන්න. පොඩි තාක්ෂණික ඔයාගේ නම ඉස්සරහ බලාගන්න. ඔයාගේ නම මොකද්ද පුතේ? ඔයා කවුද? ඔයා කවුද? අවුරුදු කුමාරියද? අවුරුදු කුමාරියට නැන්ද? කොහොමද ඇවිදලා පෙන්නන්න අපිට චුට්ටක්. මෙහෙම ස්ටේජ් එකකින් ඉඳන් ඇවිදලා පෙන්නන්න බෑ. අයිබෝන් කිය. අයිබෝන් කිය. හරි. ඊළඟ තරඟකාරිනිය. තව තරඟකාරිනියක්. එහෙනම් තරඟකාරිනියක්වත් මන්ද. අයියේ බ්ලූටූත් එකෙන් අපිට බ්ලූටූත් දාන්න පුළුවන්ද? බ්ලූටූත් ඉවරන්න පුළුවන්ද? නම මොකද පුතේ? දෙසලි. කල්ලා පෙන්නන්න අපිට. මල්ලි මොකද මට කෑ ගහන්නේ? මේක මගේ ඒරියා එක. මම මෙතන රජ කරන්නේ. චූපිතර. අපි අපිට සන්නාරය ලබා දෙමු. හරිම ඡන්දි විවිධ ඇඳුම් තරඟකාරියා. ඊළඟට කවුද එන්නේ? මේ සින්දු දාලා මයික් එකෙන් දාමුද? ඔව්. සින්දු දාලා මයික් එක. ඔව් සින්දු දා. පොඩකින් පොඩ කෑ තියාගන්න. මේකෙන් YouTube එකෙන් පොඩ කෑ තියාගන්න. YouTube එක ගන්නවා ෆෝන් එක. වැද්දා. වැද්දා? කවුද වැද්දා කියන්නේ කිව්වේ? වැදි නැතුව. වැද්දි නැටුම. අපි බලමු දැන් වැද්දි නැටුම. හරි. අම්බුරියා. හරිම ලස්සනයි. මක් යම් පුතේ. එන්න. මේ. කොහෙ එන්න පුතේ? අර අන්න. ඔව් ඉන්න. මේ ආකාරයට තමයි අපේ විවිධ ඇඳුම් තරඟේ නිමාවටපත් වෙන්නේ. අපිට තව පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා ජජ් බෝඩ් එකෙන්. බබාලා හතර දෙනාම පොඩි රවුමක් යවන්න කියලා. මේ අපේ ග්‍රවුන්ඩ් එක වටේ කට්ටියටම පේන. ඉතින් හතර දෙනාම බස්සලා ඉන්න. බැස්සුවට පස්සේ අපි රවුමක් යවමු. ඒකට අපිට සන්නාදයක් තියෙනවා. අනිවාර්යෙන්ම සහභාගීත්වය කොච්චර වැදගත්ද?
පොඩ්ඩක් වෙනස් කරන්න ඒ වගේ මේව ගියාම තනි කකුලෙන් ඩාන්ස් කරන්න ගන්න. අපි දැනුම අතාරියේ නැති වුණා හොඳටම ඩාන්ස් කරන්න කමල් එකට දෙනවා. දැනුම අතාරියේ නැති වුණා. තරගේ වෙලා හොඳටම ඩාන්සින් කමල් එක. Catch a dash, catch me in Cuba. Sing a little shit, just shake it. I'm from Mohammed, I like the way the mix. Man, I'm loud, you flexible. Now, man, who am I? Let's get this thing rockin'. You just been there, don't know about. Now we get behind and you can get right. Shake your body. Shake your body. Shake your body. හරි අපි තරගේ පොඩක් වෙනස් කරන්න යන්නේ කන්ටෙන්ට්ස්ලා මම හිතන්නේ පස්සේ එකක් හයවෙනි එක ඉතුරු වෙලා ඉන්නවා දැන් තමයි තරගේ හොදම හරිය සර්කල් එකක් ගන්න අනිත් කට්ටිය අයින් වෙන්න ඉවෙන්ට් එකේ හොදම හරිය දැන් බැලුම නලලේ තියාගෙන කකුල් දෙකෙන් යාන්තම් ඔලවල විදපු කට්ටියට තන කකුලෙන් නටන්න වෙනවා බැලුම ඔළුවේ තියාගෙන විනාඩියයි දෙකයි තනි කකුලයි බැලුම නලලේ තනි කකුලයි බැලුම නලලේ කට්ටිය වැද්දේ අනිවාර්යයෙන්ම තනි කකුලෙන් අල්ලගෙන එක්කෙනෙක් එක කකුලකින් අනිත් එක්කෙනා අනිත් කකුලෙන් ඉඳලා බැලුම නලල බැලන්ස් කරලා වැඩේ පටන් ගමු අයියේ වාර බාරයි ස්ටේජ් එක Thank you.
ටීම් දෙකයි අල්ලන්න බෑ කකුල බිම තිබ්බොත් අවුට්. හරි බොහොම ක්ලෝස්. හරි ක්ලෝස්. මේ අන්තිම හරි කකුල් උස්සන්න කකුල් පටලන්න බෑ දාස් කකුල් පටලන්න බෑ ඉස්සරහා පස්සේ මේ මූවමන්ට් එකක් දෙන්න ඕන කියලා කිව්වා.
හරි බොහොම ස්තුතියි. අපි මේ තරගය ඕනනම් එළි වෙනකම් මේගොල්ලන්ව නටවන්න තිබ්බා. ඉතින් ඇති කියලා හිතුණා. අපි ඕගොල්ලෝ දෙගොල්ලන්ටම gift එකක් ලෑස්ති කරලා තියෙනවා. හොඳ තරගකාරීත්වයක් තිබ්බා. පොඩි දේවල් තිබ්බා. ඉතින් අර තනික කොලෙන් ඉන්නේ කිව්වම කොරවක් වගේ එක දෙන්න වෙලා අත් දෙකත් එක්ක. එන්න නංගිලා හතර දෙනාම එන්න. ඕගොල්ලෝ හතර දෙනාටම තියෙනවා gift එකක්. ක්‍රිෂාන්ත මහතාලා ටික ගන්න. මෙලිසින් සනටුවන් වන්නේ ඉසුරු වෙන බක්මවුලේ අවසාන ක්‍රීඩාවයි. මේ ඉවෙන්ට් එක ඉස්සරහට කරගෙන යන්න. ඕගොල්ලන්ගේ මේ ඉතුරු ටික වෙලාවක් ගත කරලා අපිත් එක්ක එන්ජොයි කරන්න. ඕගොල්ලන්ට කන්න බොන්න. මේක ඕගොල්ලන්ගේ ෆ්ලෝ එක, මේක ඕගොල්ලන්ගේ භූමිය. ඕගොල්ලන්ට කැමති විදිහකට එන්ජොයි කරන්න පුළුවන්. මේ ඉඩම සහ මේ ඉඩම භූමිය නවදුන් ඒ රජිකා මහත්මියටත් මම ස්තුතිවන්ත වෙනවා. විතු මේ මෙතන නැති වෙන්නේ නැති. ඉතින් අපිට බලමු අපි ඊළඟ අවුරුද්ද වෙනකොට අපිට කොහෙද ඉඩක් තියෙන්නේ කියලා. ඉඩක් තියෙන තැනක් බලලා අපි ලබන අවුරුද්දෙත් මේ වගේ ඉවෙන්ට් එකක් සංවිධානය කරමු. ඕගොල්ලෝ ඔක්කොටම ස්තුතියි. අපි ඉදිරියට කරගෙන යන අපේ ඉවෙන්ට් එක. ඉතින් ලබන්නා වූ අලුත් අවුරුද්දක් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. All right,